යාළුවනේ එමිනම් කියන්නේ 20 වන සියවසේ බිහි වූ දක්ෂතම බටහිර ගායන තරුවයි. රැප් සංගීත කලාවේ රජු ලෙසත් එමිනෙම්ම ගොඩ දෙනෙක් හඳුන්වනවා. එමිනම් ඇත්තරම දුප්පත් පවුලක ඉපදිලා තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරියට පැමිණ ලෝකේ ජයගත් තරුණ ගායකයෙක්. ඔහුගේ ගීත මෙතරම් ප්‍රමාණයක් ජනප්‍රියතාවයට පත් වුණ හේතුව තමයි ඔහුගේ ගීතවල ඇති විනවිදභාවය නිසා. විශේෂයෙන් සමාජයේ ප්‍රශ්න, මිනිසුන්ගේ මානසික ගැටලු සහ සිනහව උපදවන ගීත ලෝකයා අතරට ඔහු ගෙන ආවා. කළු ජාතිකයන් බටහිර රැප් ගීත කලාවේ රජ කරගෙන හිටපු කාලෙක ගීත ශ්‍රේෂ්ඨයට පැමිණෙන එමිනෙම් ඉතාමත් කෙටි කාලෙකදී සංගීත රැප් කලාව ආක්‍රමණය කරනු ලැබුවා. එමිනෙම්ගේ ජීවිත කතාව නම් එතරම් සුන්දර දෙයක් නන් නෙමෙයි. ඉතින් යාළුවනේ අද අපි 1000ක් දේවල් තුලින් අරගෙන ආවේ මේ සුපිරි මිනිසාගේ සංවේදී ජීවිත කතාවයි. රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසානය තෙක්. ඔබට කවදාද හිතලා තියෙනවද ජීවිතේ නැති කරගන්න ඕනි කියලා? අන්න එහෙමනම් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක අවසානයේ දෙක් නරඹන්න කියලා. එමිනෙම් උපත ලබන්නේ 1972 ඔක්තෝබර් 17 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි වල. ඔහුගේ මවගේ නම ඩෙබෝරා රේ. පියාගේ නම මාර්ෂල් මැතර්ස්. ඇත්තරම කිව්වොත් එමිනම් මේ ලෝකෙට ආවේ ඔහුගේ මවගේ ජීවිතේ විශාල අනතුරක හෙළලා. සමහර වාර්තාවල සඳහන් වෙලා තියෙනවා ඔහුගේ මව ඔහුව ලැබෙන්න පැය 73ක් රෝහල්ගත කරා කියලා. එමිනෙම්ගේ කුඩා කාලේ ඔහුට ගොඩක් කට්ටිය කිව්වේ මිකි කියලා. ඒ මිකී මවුස් ආකාරයට ඔහුගේ කන් පිහිටලා තිබුණ නිසා. ඔහුගේ මව සහ පියා එක්තරා සංගීත කණ්ඩායමකත් කටයුතු කරලා තියෙනවා. කොහොම හරි ඔහුගේ පියා එක්තරා සර්කස් කණ්ඩායමක පිහිවිසි කරන්නෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. කොහොම නමුත් එමිනෙම්ගේ පවුල ඉතාමත් දිලිඳු තත්වයකයි තිබුණේ. ඔවුන්ට සමහර දවස්වලට එදා වේල කන්න නැති තරම්. එමිනෙම් තරමක් උස්මහත් වෙද්දී ඔහුගේ පියා ඔහුගේ පවුල අතෑරලා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වෙනවා. මෙන්න මේ සිද්ධිය හේතුවෙන් ඔහුගේ මුළු පවුලම කඩාවැටීමකට ලක් වෙනවා. අවස්ථාවන් කිහිපයකදීම එමිනෙම් විසින් තම පියාට තම පවුල සමග නැවත වරක් එකතු වීමට ආරාධනා කළත් එක් කිසිවක් ඔහු ගණන් තිබුණේ නැහැ. දරුවන් සමග කල්ගෙවීමේදී ඇති වුණ පීඩනයත් සමගම එමිනෙම්ගේ මව පසුකාලීනව මානසික පීඩනයටත් ලක් වෙලා තියෙනවා. මේ හේතුන් නිසාම ඇයට එක තැනක එක රස්සාවක් කරගෙන යාමට නොහැකියාවක් ලැබුණා. ඇය තමන්ගේ රැකියා කරන ස්ථානයේ සිටින මිනිසුන් සමග නිතරම වගේ රණ්ඩු සරුවල් වෙන්න ගත්තා. මේ හේතු නිසා ඔවුන්ට නිතරම වගේ කුලිය ගෙවල් වල රැඳී සිටින්නට වුණා. තවද එමිනෙම් සහ ඔහුගේ සහෝදරයන්ද එක් වසරක් තුලදී පාසල් දෙක තුනකටත් මාරු වෙලා තිනවා. තමන්ගේ පවුලේ මේ වගේ ගැටලුකාරී ස්වභාවයන් නිසා එමිනෙම්ගේ මව සමහරක් අවස්ථාවන් වලදී වේදනානාශක සහ මද්ද්‍රව්‍ය වලට ඇත්බැහිවීම වගේම වෙනත් පුද්ගලයන් සමග අනියම් සම්බන්ධතාවද පවත්වා තිබෙනවා. එමිනෙම් තමන්ගේ මවත් සමග නිතර වගේ ගැටුණත් ඔහුගේ මවගේ වචනයට කීකරු බවද සඳහන් වනවා. පසු කාලීනව ඔහුගේ මවගෙන් පමණක් නොව ඔහුගේ මව සමග අනියම් සම්බන්ධතා පැවතු පුද්ගලයන්ගෙන් පවා එමිනෙම් ගුටිකාපු අවස්ථාද තිබෙනවා. එමිනෙම් ජීවත් වූ ප්‍රදේශය වැඩි වශයෙන් සිටින්නේ කළු ජාතිකයන්. එම කළු ජාතිකයන් සමග එමිනෙම් නිතර රණ්ඩු සරුවල් වෙන්න ගත්තා. ඒට හේතු වෙලා තියෙන්නේ ඔහු සුදු ජාතිකයෙක් නිසා. මේ කරුණු කාරණා එක්ක 1982 වර්ෂයේදී ඔහුගේම වයසේ පුද්ගලයෙක් ඔහුට පහර දෙනවා. මේ පහර දීම නිසා ඔහු කෝමා තත්ත්වයේ සිටපු බවට සඳහන් වනවා. එය ඔහුගේ ජීවිතයට ඉතාමත්ම තදින් බලපෑ අතර වසර ගණනාවක් යනකම්ම ඔහුට පෙනීම හිසරදේ වැනි ලෙඩ රෝග තිබූ අතර නිතරම වගේ සිහින දැකීම හේතුවෙන් නිදිවර්ජිතව ගත කළ බවද සඳහන් වනවා. කොහොම නමුත් පස්සේ කාලෙක බ්‍රේන් ඩැමේජ් නම් ඔහුගේ ගීතෙන් අදහස් කරලා තියෙන්නේ මේ කියන සිද්ධියයි. එමිනෙම් ටිකෙන් ටික ලොකු වෙද්දී ඔහුගේ මව සමග ඔහු නිතරම වගේ රණ්ඩු සරුවල් වෙන්න ගත්තා. මේ හේතුව නිසාම එමිනෙම්ගේ මව එමිනෙම් ලබාගත් ආහාර වලට ඖෂධ මිශ්‍ර කරලා තිබෙනවා. එමිනෙම් වරක් ප්‍රකාශ කරලා තිබ්බේ මේ නිසා ඔහුට නිතරම වගේ මතකේ නැතිවීම සහ නිදිමත ඇතිවීමේ ස්වභාවයක් තිබූ බව. ඔහුගේ ගීතවල මෙම සිදුවීම සම්බන්ධව ඔහුගේ මවට බැනවැදී තිබෙනවා. තවද ඔහු නිතරම වගේ පාසල මාරු කළ නිසා ඔහුට ස්ථිර යාළුවෙක් ඉඳලා නැහැ. කුඩා කල සුපිරි වීරයන්ගේ මැගසින් කතා කියවීමටයි එමිනෙම් හුරු වෙලා තිබුණේ. ඔහු වරක ප්‍රකාශ කරලා තියෙනවා ඔහු කුඩා කල සිටම මේ සුපිරි වීරයන්ගේ චිත්‍ර අඳින්නෙකු ලෙසට කටයුතු කිරීමට හිතන් ඉඳලා තිබුණා කියලා. අවසානයේදී එමිනෙම්ට හොඳ යාළුවෙක් හම්බෙනවා. ඒ තමයි රොනි. රොනි කියන්නේ එමිනෙම්ගේ මවගේ එහෙමත් නැත්නම් එමිනෙම්ගේ ආච්චිගේ ළමයෙක්. ඇත්තරම කිව්වොත් රොනි කියන්නේ එමිනෙම්ගේ මාම කෙනෙක්. රොනිත් එක්ක තමයි එමිනෙම් දුක සැප බෙදාගෙන තියෙන්නේ.
ඉතින් මාමා වුණත් රොනී කියන්නේ එමිනෙම්ගේ වයසේ පුද්ගලයෙක්. කොහොම හරි මේ දෙන්න අවුරුදු 15ක් වෙනකොට ගෙදර ඉඳන් සින්දු කියන්න පටන් ගත්තා. මේ දෙන්න වැඩියෙන්ම ආස කරලා තියෙන්නේ රැප් සංගීතය නිසා ගායනා කරලා තියෙන්නේ රැප් සංගීතයම තමයි. මේ දෙන්නට ඒ කාලේ හම්බෙනවා අපූර්ව මිතුරෙක්. ඒ තමයි මයික් රූබි. රූබි මේ දෙන්නව දානවා රැප් සංගීතවල තියෙන තරඟවලට. ඔන්න ඔය තරඟවලදී තමයි එමිනෙම්ට නමක් පටබැඳුනේ. ඒ නම තමයි M&M. M&M තමයි පසුකාලිනව එමිනෙම් ලෙස පටබැඳුනේ. 1991 වර්ෂයේදී එමිනෙම්ට හයියට හිටිය ඔහුගේ මාමා වන රොනී සියදිවි නසාගත්තා. මේ සිදුවීමෙන් පස්සේ කවුරුත් හිතුවේ එමිනෙම් තනි වේවි කියලා. නමුත් එහෙම දෙයක් නම් වුණේ නැහැ. එමිනෙම් සහභාගී වූ රැප් තරඟ නැරඹීමට සඳහා බලන්නම එන ඔහුගේ පාසලේම ඔහුගේ වයසම ලස්සන සුදු මහත කෙල්ලෙක් හිටියා. ඇය තමයි කිම්බර්ලි ස්කොට්. එමිනෙම්ගේ දක්ෂකම දැක්ක කිම්බර්ලි ඔහුට ඉක්මනට ලං වුණා. කිම්බර්ලිත් හිටියේ ප්‍රශ්න ගොඩක. ඇයගේ පවුලත් සීසීකට ගිය පවුලක්. කොහොම හරි මේ දෙන්න ටික කාලයක් ඇසුරු කරලා එමිනෙම් ඇයව ගෙදරට රැගෙන ඇවිල්ලා තමන්ගේ මවට හඳුන්වා දෙනවා. නමුත් ඔවුන්ට නම් සතුටින් ඉන්න උනේ නැහැ. කිම් ටිකක් දඩබ්බර කෙල්ලෙක්. ඒ නිසාම එමිනෙම් සහ එමිනෙම්ගේ මව සමග නිතරම වගේ ඇය රණ්ඩු සරුවල් වෙන්න ගත්තා. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කෙතරම් ප්‍රශ්න ආවත් එමිනෙම් නම් ඔහුගේ සංගීත කලාව අතහැරියේ නැහැ. ඔහු දිනෙන් දිනම මහන්සි වෙලා ඉදිරියට ආවා. මේ අතර ඔහු කළු ජාතිකයන් වැඩියෙන් සිටින රාත්‍රී සමාජ ශාලාවට ගොස් රැප් තරඟ ගායනා කළා. සමහර අවස්ථාවන් වලදී කළු ජාතිකයන් සමග ප්‍රශ්න ඇති කරගෙනත් තියෙනවා. නමුත් යාළුවනේ රැප් සංගීතයේ ඔහු වැඩෙක් ලෙස ඔසවලා තියෙන්නේ මේ කළු ජාතිකයන්ම තමයි. කොහොම නමුත් එමිනෙම් ඉතාමත් කටුක ජීවිතයක් ගෙවාගෙන යද්දී 1995 දෙසැම්බර් 25 වෙනිදා එමිනෙම්ට සහ කිම්ට නත්තල් තෑග්ගක් හම්බෙනවා. ඒ තමයි ඔවුන්ගේ ආදරණීය දියණිය වන හේලි ජේ. එමිනෙම්ගේ ගීතයක් තියෙනවා මර්කින් බර්ඩ් කියලා. ඒ ගීතය තමයි ඔහුගේ දුවට ලියපු ජීවිත කතාව. එමිනෙම් ස්ලිම් ෂේඩි කියන චරිතය නිර්මාණය කරන්නේ මේ කාලෙදී. ඔහුගේ පළමු ගීත ඇල්බමේ වන එය ඔහු සමාජයේ මුහුණ දුන් ප්‍රශ්න කියවෙන හරි අපූරු ගීත ඇල්බමයක්. 1997 වර්ෂයේදී ඇමරිකාවේ ප්‍රසිද්ධම රැප් ගායකයන් සහභාගී වන රැප් තරඟාවලියකට ඔහු ඉදිරිපත් වුණා. එහිදී ඔහු දෙවන ස්ථානය හිමි කරගත්තා. ඔය අතර කාලෙදි තමයි ඩොක්ටර් ඩ්‍රේට එමිනෙම්ගේ ගීත ඇල්බමයක් අහන්න ලැබෙන්නේ. ඒක අහපු ගමන් ඩොක්ටර් ඩ්‍රේ පවසන්නේ වහාම එමිනෙම්ම තමන්ගේ ළඟට ගෙනත් දෙන ලෙසට. ඩොක්ටර් ඩ්‍රේ කියන්නේ ඒ කාලේ මුළු ලෝකෙම හිටපු හොඳම රැප් සංගීතකරුවෙක්. ඔහු එමිනෙම්ගේ හැකියාව ගැන පැහැදීමක් ඇති වුණා. එමිනෙම්ගේ ජීවිතේ සුවර්ණමය යුගය පැමිණෙන්නේ මේ ඩොක්ටර් ඩ්‍රේ කියන පුද්ගලයාව හමුවීමෙන් පසුවයි. ඩොක්ටර් ඩ්‍රේගේ මඟ පෙන්වීම යටතේ 1999 වර්ෂයේදී මුළු ලෝකෙම කතාබහට ලක්වෙන ගීත ඇල්බමයක් නිකුත් වනවා. ඇත්තරම කිව්වොත් එමිනෙම් කියලා දක්ෂයෙක් අඳුරගන්නේ මුළු ලෝකෙම ඒ ගීත ඇල්බමෙන් තමයි. ලෝක ප්‍රකට My Name Is ගීත ඇල්බමේ ඇතුළත් උනේත් මේ ගීත ඇල්බමය තුලමයි. 1999න් පස්සේ එක දිගටම එමිනෙම් විසින් ගීත ඇල්බම නිකුත් කරනවා. ඒවා වාර්තා පිට වාර්තා තබමින් ලෝකේ පුරා ප්‍රසිද්ධද වනවා. ඔහු විසින් පිහිටවා ඇති සංගීත වාර්තා අතරට ලෝකේ ඉක්මනින්ම විකුණුම් වාර වාර්තා කළ තරුව ඇමරිකාව සහ එංගලන්තයේ අංක 1ට පැමිණි වැඩිම ඇල්බම් ප්‍රමාණයක් විකුණු රැප් ගායකයා වීම, පළමු ඇල්බමයෙන්ම වැඩිම වාර ගණනක් විකුණු රැප් ගායකයා වීම වැනි සුවිශේෂී වාර්තා රැසක් ඔහු සතුව තිබෙනවා. ඊටත් අමතරව ග්‍රැමි සම්මාන 15ක්, බිල්බෝඩ් සම්මාන 17ක්, MTV සම්මාන 16ක් ඇතුළුව සම්මාන 90ක් මේ වෙද්දී එමිනෙම්ගේ කැබිනට්ටුවේ තිබෙනවා. එමිනෙම් මේ වෙද්දී රෙකෝඩ්ස් මිලියන 250කට අධික ප්‍රමාණයක් ඇලවි කරලා තියෙනවා. මේ වෙද්දී ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 250ක් බවයි වාර්තා වන්නේ. ඇත්තට කිව්වොත් අදටත් ලෝකේ ගොඩ දෙනෙක් එමිනෙම්ව හඳුන්වන්නේ රැප් ලෝකේ රජු ලෙසයි. ඉතින් යාළුවනේ අදට මං ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. තවත් දවසක මේ වගේ වටිනා කියන ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.